හොඳයි පුතේ අපි යනවා පස්වෙනි ප්‍රශ්නයට. චුම්බක හැඩය අණුව විවිධ වේ. මේවා විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කරනු ලැබේ. ඔව් පුතේ අපි දන්නවා විවිධ හැඩ සහිත චුම්බක තියෙනවා. ඒ විවිධ හැඩ සහිත චුම්බකට අපි විවිධ නමුත් කියනවා. ඔය අශ්වයාගේ ලාඩම හැඩේ තියෙන චුම්බකයට අපි කියනවා කුරප චුම්බකය, වලයාකාර චුම්බක, පෙති චුම්බක, දණ්ඩ චුම්බක, යූ හැඩති චුම්බක වගේ කියලා ඔන්න ඔය වගේ චුම්බක ගොඩාක් පුතාලා ඉගෙනගෙන තියෙනවා. හැඩයන් විවිධ වෙච්ච. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා චුම්බක භාවිතා වන උපකරණ දෙකක් ලියන්න කියලා. ඉතින් චුම්බක තියෙන තැන් තමයි ඔය සෙල්ලම් බඩු වල පුතාලාගේ ඔය තියෙන සෙල්ලම් බඩු වල චුම්බක දකින්න හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔය පුතාලා පාවිච්චි කරන ඉස්කෝලේ ගෙනියන පැන්සල් පෙට්ටි තියෙන්නේ. ඔය පැන්සල් පෙට්ටි වල අරින වහන කෑල්ල තුලත් ඔය චුම්බකයක් දකින්න හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔය චෙස් ඉත්තන්ගේ යට අපි චුම්බකයක් දකින්න හම්බ වෙනවා. ඉතින් මෝටර් වලත් පුතේ චුම්බක දකින්න හම්බ වෙනවා. චුම්බක දකින්න පුළුවන් උපකරණ දෙකයි අපෙන් අහලා තිබ්බේ. ඉතින් පුතාලට ලියන්න පුළුවන් පැන්සල් පෙට්ටිය තුල ඒ වගේ තමයි චෙස් බෝඩ් එකේ ඉත්තන් වල ඉත්තු තුලත් අපිට චුම්බක දකින්න හම්බ වෙනවා. හොඳයි. දෙවැනි ප්‍රශ්නය. දණ්ඩ චුම්බකයක් ගෙන ඇමිනුම් කටු කුඩා ඇන ඇල්පෙන්ටි සහිත කාඩ්බෝඩ් කැබැල්ල වෙතට ලං කළ විට සිදු වූ දේ රූපේ දැක්වේ. එසේ වන්නේ ඇයි? මුතේ දැන් ඔය එමුණුම් කටුයි කුඩා යනයි ඇල්පෙනිති වලට ඔය දණ්ඩ චුම්බකේ ඇල්ලුවන් පස්සේ බලන්න සිද්ධ වෙලා තියෙන දේ. ඔය එමුණුම් කටු වැඩිපුරම ඇලිලා තියෙන්නේ බලන්න වැඩිපුරම ආකර්ෂණය වෙලා තියෙන්නේ දණ්ඩ චුම්බකේ කෙළවරවල් දෙකට. මැද්දට නෙමෙයි පුතේ. කෙළවරවල් වලට තමයි වැඩිපුරම ඇලිලා තියෙන්නේ ওই දණ්ඩ චුම්බකේ. ඇයි එහෙම වුනේ? අපි දන්නා මේකට හේතුව. පුතේ හේතුව තමයි මොකක්ද? ඔය දණ්ඩ චුම්බකයක කෙළවර වලට අපි කියනවා ද්‍රව කියලා. ඔය චුම්බකයක ද්‍රව තමයි දෙපැත්තේ තියෙන්නේ. ඉතින් ද්‍රවවල පුතේ ආකර්ෂණ බලය වැඩි මැද්දට වඩා. මැද්දට වඩා ඔය දණ්ඩ චුම්බකයක කෙළවරවල් දෙකෙළවර වල ආකර්ෂණ බලය වැඩි. එහෙනම් වැඩිපුර ඔය ඇමිනුම් කටු කුඩා යන ඇල්පෙනිති ලං වෙන්න හේතුව තමයි දණ්ඩ චුම්බකයක දෙකෙළවර ඇති ආකර්ෂණ බලය ඉහළ වීම. ආකර්ෂණ බලය ඉහළ වීම. හොඳයි. B කොටස. චුම්බක ද්‍රව අතර ක්‍රියාකාරීත්වය දැක්වෙන රූප සටහනක් පහත දැක්වේ. ඒ රූප සටහනේ පුතේ ලී ආධාරකයේ තියෙනවා. නූලකින් එල්ලලා තියෙනවා දණ්ඩ චුම්බකයක්. ඊට එහා පැත්තෙන් තව දණ්ඩ චුම්බකයක් තියෙනවා. හොඳයි. ඔතන එන්න අකුරෙන් සඳහන් කරලා තියෙන නෝත් පෝල් එක කියන්නේ උත්තර ද්‍රවය. S අකුරෙන් ওই සංකේතවත් කරලා තියෙන පුතේ සවුත් පෝල් එක එහෙම නැත්නම් දක්ෂිණ ද්‍රවය. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. මෙහිදී ලැබෙන නිරීක්ෂණය කුමක්ද කියලා අහනවා. පුතේ දණ්ඩ චුම්බක දෙකේම බලන්න හොඳට මූණට ලං වෙලා තියෙන NN කියලා කියන්නේ උත්තර ද්‍රවයට සහ උත්තර ද්‍රවයට. චුම්බක දෙකම. ඔය දණ්ඩ චුම්බක දෙකම ලං වෙලා තියෙන උත්තර ද්‍රවයට. අපි දන්නවා මොකද එකම ಜಾති ද්‍රවනේ. උත්තර ද්‍රවය සහ උත්තර ද්‍රවය කියලා කියන්නේ එකම ಜಾති ද්‍රව දෙකක් උතන තියෙන්නේ. ඉතින් එකම ಜಾති ද්‍රව දෙකක් අපි දන්නවා කවදාවත් ලං වෙන්නේ නැහැ පුතේ. කවදාවත් ලං වෙන්නේ නැහැ. ඒක විකර්ෂණය වෙන එකයි වෙන්නේ. ඈත් වෙන එකයි වෙන්නේ. එහෙනම් ලැබෙන නිරීක්ෂණය තමයි පුතේ දණ්ඩ චුම්බක දෙක එකිනෙක ඈත් වීම. දණ්ඩ චුම්බක දෙක එකිනෙක ඈත් වීම. ඕක තමයි පුතේ අපිට දකින්න හම්බෙන නිරීක්ෂණය. දෙවෙනි ප්‍රශ්නේ. ඒක නිරීක්ෂණයට හේතුව කුමක්ද? හේතුව තමයි පුතේ එකම ಜಾතිය ද්‍රව. ඒ කියන්නේ අපි කියන එකම ಜಾති ද්‍රවයට අපි ලස්සන නමක් කියනවා. මොකක්ද? සමජාතීය ද්‍රව. සමජාතීය ද්‍රව පුතේ කවදාවත් ආකර්ෂණය වෙන්නේ නැහැ. විකර්ෂණය වෙන එකයි වෙන්නේ නා. හේතුව තමයි මේ නිරීක්ෂණයට හේතුව තමයි සමජාතීය ද්‍රව විකර්ෂණය වීම. සමජාතීය ද්‍රව එකිනෙක විකර්ෂණය වීම. සමජාතීය ද්‍රව එකිනෙක විකර්ෂණය වීම. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය. ද්‍රව ලකුණු කළ චුම්බකයක් ඔබට සපයා ඇති විට ද්‍රව ලකුණු නොකළ චුම්බකයක ද්‍රව හඳුනා ගන්න ආකාරය පැහැදිලි කරන්න. හරි සරලයි පුතේ. දැන් පුතා ගන්නවා මුලින්ම මොකක්ද? ද්‍රව සඳහන් නොකළ චුම්බකේ ගන්නවා. අරගෙන අර ද්‍රව සඳහන් කරපු චුම්බකේ අපි හිතමු උදාහරණයක් විදිහට පුතා නෝත් පෝල් එක. එහෙම නැත්නම් උත්තර ද්‍රවය ඕන දැන් ලං කරනවා අර මේ ද්‍රව සඳහන් නොකළ චුම්බකයකට. නිකමට හරි හිතන්න ඔන්න ඔය ද්‍රව සඳහන් නොකළ චුම්බකයේ ඇලුනා කියලා. ඔන්න ආකර්ෂණය වුණා. ඔන්න ආකර්ෂණය වුණා. එහෙනම් මොකක්ද පුතේ වුනේ? වුනේ පුතා ඇල්ලුවේ අර ද්‍රව සඳහන් නොකළ චුම්බකයට
අ, ද්‍රව සඳහන් කරපු චුම්බකයේ උත්තර ද්‍රවය කියලා හිතන්නකෝ. උත්තර ද්‍රවය නම් ලං කරේ ඇයි ඇලුනේ? ඇලුනේ අරයා කවුරු හින්දාද? විජාතීය ද්‍රවයක් හින්දා. ඒ කියන්නේ ඒ පැත්ත අනිවාර්යෙන් එහෙනම් තිබිලා තියෙන්නේ යාගේ සවුත් පෝල් එක. එහෙම නැත්නම් දක්ෂිණ ද්‍රවය. දක්ෂිණ ද්‍රවය තමයි පුතේ උත්තර ද්‍රවයට ආකර්ෂණය වෙන්නේ. අපි හිතමු නිකමට හරි විකර්ෂණය වුණා කියලා. ඔන්න ඔයා දැන් නෝත් පෝල් එකේ නැත්නම් උත්තර ද්‍රවය දණ්ඩ චුම්බකයට අර ලකුණු මේ ද්‍රව ලකුණු නොකල දණ්ඩ චුම්බකයට ඔන්න අල්ලනවා. අල්ලනකොට පුතේ මොකෝ වෙන්නේ? විකර්ෂණය වෙනවා. විකර්ෂණය වෙනවා කියලා කියන්නේ එහෙනම් එතන තිබිලා තියෙන ද්‍රවය තමයි මොන ද්‍රවයද? සමජාති ද්‍රවයක් තිබිලා තියෙන සමජාති ද්‍රවය වෙන්න ඕනේ මොකක්ද එහෙනම්? නෝත් එකමයි. නෝත් එකමයි කියන්නේ උත්තර ද්‍රවයමයි. දැන් උත්තර ද්‍රවයට උත්තර ද්‍රවය ලං කරාම තමයි පුතේ විකර්ෂණය වෙන්නේ. සමජාතීය ද්‍රව විකර්ෂණය වෙනවා. විජාතීය ද්‍රව ආකර්ෂණය වෙනවා. විජාතීය ද්‍රව ආකර්ෂණය වෙනවා. ඉතින් ඔන්න ඔය පදනම මත ඔන්න ඔය සංකල්පය මත පුතේ අපිට පුළුවන් ද්‍රව ලකුණු කරපු දණ්ඩ චුම්බකයක එහෙම නැත්නම් ද්‍රව ලකුණු කරපු චුම්බකයකින් ද්‍රව ලකුණු නොකළ චුම්බකයක ද්‍රව හඳුනා ගන්න. හොඳයි. ඔන්න පුතේ අපි පස්වෙනි ප්‍රශ්නයත් කතා කරලා අවසන් කරා.